Hello guys, ඔන්න ඉතින් අද මම අරගෙන ඇවිල්ලා තින්න ඔයාලගේ මෙන්න මේ බෝරින් විදියට තියෙන ඩෙස්ක්ටොප් එක මෙන්න මේ වගේ ලස්සන ප්‍රොෆෙෂනල් ලුක් එකක් වෙන විදියට හදාගන්නේ කොහොමද කියන එක. හරි ඉතින් වැඩි කතා ඕනේ නැහැ. අපි යමු අපේ වීඩියෝ එකට. හරි ඉතින් මුලින්ම ඔයාලා Microsoft Store එකට ගිහිල්ලා Translucent TV කියන app එක download කරලා install කරගන්න ඕනි මේ තියෙන එක. ඊට පස්සේ ඒක open කරාම ඔයාලට වෙනවා මේ taskbar එකේ තියෙන කළු පාට පටිය නැති වෙලා ලස්සනට app ටික විතරක් පෙන්වන්න ගත්තා. ඊට පස්සේ ඔයාලා ඒක right click කරලා taskbar එකේ taskbar settings වලට යන්න. ඊට පස්සේ ඔයාලට වෙනවා taskbar behavior කියලා එකක්. ඒකේ මෙන්න මේ automatically hide taskbar කියන එක ටික් එකක් දාලා cut කරගන්න. ඊට පස්සේ ඔයාලා browser එකට ගිහිල්ලා මෙන්න මේ විදිහට Redmi download කියලා search කරගන්න ඕනි. ඊට පස්සේ මෙන්න මේ link එක click කරන්න. හරියෙන් දැන් ඔයගොල්ලෝ මෙන්න මේ තියෙන download කියන බටන් එක ක්ලික් කරගම මම ඒක download කරලා තියෙන හින්දා download කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට ආයෙත් මේ Redmi skin කියන එක ඒකත් search කරලා ගන්න ඔයාලා. ඊට පස්සේ මෙන්න මේ තියෙන link එක ක්ලික් කරන්න. හරි ඉතින් ඔන්න විදිහට මේක ආවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ mount කියන skin Redmi skin එක download කරගන්න මම ඒක download කරලා තියෙන හින්දා download කරන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ මෙන්න මේ තියෙන icon ටික නැති කරගන්න වෙනවා. ඒකට මම ක්ලික් කළා view වලට ගිහිල්ලා මෙන්න මේ show desktop icon කියන එක එකවරක් එබුවම ඔයාලට පේන ඒ ටික නැති වෙලා ගියා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ Redmi එක open කරගන්න. downloads වලට ගිහිල්ලා download කරපු skin එක install කරගන්න. මෙතන මම download කරපු එක. ඒකට right දෙපාරක් ඔබවම මේක open වෙනවා. ඊට පස්සේ ඔයාලා බලන්න මේක install කරගන්න. ඔයාලා වෙනත් මේක ඉක්කන් install වුණා. ඊට පස්සේ වෙන close settings කියන එක බලන්න. ඔයාලට වෙන මේක ලස්සනට ඇවිල්ලා තියෙනවා. දවස් ඇවිල්ලා තියෙනවා, දිනේ තියෙනවා, වෙලාව තියෙනවා. මෙන්න මෙතන මේ recycle bin කියලා තියෙන එකත් මම අයින් කරගන්නවා. ඒකල music play එක මම මෙන්න මෙතන යටට දාගන්නවා. හරි ඉතින් ඊට පස්සේ අපිට තියෙන මෙන්න මේ wallpaper එක වෙනස් කරගන්න ඔයාලා වෙනවා. ඒක මේ අපේ desktop එකට එච්චර හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම කලින් download කරගත්ත wallpaper එකක් තියෙනවා. මේ තියෙන එක. ඊට පස්සේ ඒක මම right click කරලා set desktop background කියන එක දීලා දෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඉතින් මෙන්න මේ විදිහට ලස්සනට මේක මෙයාලා තියෙනවා. හරි ඉතින් අදට අපේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. මේ වීඩියෝ එකට කැමති අය like කරන්න, subscribe කරන්න. මේ වගේ වීඩියෝ බලන්න කැමති අය ඉන්නවනේ ඒගොල්ලන්ට share කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හම්බ වෙනකම් ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.